සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අපේ අලුත් වීඩියෝ එකට මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Adobe After Effects වල දීලා තියෙන Rotobrush tool එක පාවිච්චි කරලා කොහොමද අපි text එකක් character එක පිටිපස්සෙන් දාගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කරන්න ඕනේ අපි වීඩියෝ එක import කරගන්න එක. මම මේ විදිහට අපේ project panel එකට අපේ වීඩියෝ එක import කරගෙන තියෙනවා. මම මේකෙන් දැන් composition එකක් හදා ගන්නවා මෙන්න මේ විදිහට. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් composition එකක් අපේ හැදලා තියෙනවා. මට වීඩියෝ එකේ තියෙන size එකටම composition එක හදා ගන්න ඕන නිසා මම මුකුත් settings මාරු කරන්නේ නැතුව මේ විදිහට අපේ icon එක උඩ drag and drop කිරිල්ලක් තමයි කරේ. ඉතින් දැන් මේකෙදී අපි මුලින්ම කරගන්න ඕනේ Rotobrush කරගන්න කලින් මේක Photoshop පාවිච්චි කරපුවා නම් දන්නවා මේ අර background layer එක තියලා වෙනම layer එකක් තමයි අපි cut කරගන්නේ. ඉතින් මේකට අපි මේ පල්ලෙහා මේ timeline එකේ තියෙන layer එක duplicate කරගන්න ඕනේ. මොකද එකක් තමයි අපි background එකට පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි අපි Rotobrush කරලා background එක අයින් කරන්නේ. ඉතින් ඒක නිසා මම මුලින්ම මේක duplicate කරගන්නවා. control එකයි D එකයි press කරලා. ඉතින් මේ වගේ layers දෙකක් වලට බලා ගන්න පුළුවන්. අපි මේක Rotobrush එකට පාවිච්චි කරන්නේ උඩ layer එක නිසා මම මේක උඩ layer එක rename කරගන්නවා Roto කියලා. ඒක ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නැහැ. මම මෙතන පල්ලෙහා layer එකට දානවා background කියලා. එන්න මේ විදිහට background කියලා දානවා. ඊට පස්සේ අපිට පුළුවන් Roto කියන layer එක double click කරන්න. මෙන්න මේ විදිහට double click කරාට පස්සේ ඒකේ layer panel එක මේ විදිහට open වෙනවා. දැන් ඔයාලට පුළුවන් After Effects tool box එකේ කෙළවරේ තියෙන Rotobrush tool කියලා අපි ගියසදී puppet tool එක කතා කරා. ඒ වගේම මෙතන මෙහා පැත්තේ තියෙන Rotobrush tool එක තමයි අද කතා කරන්නේ. මේක යටතේ tools දෙකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක click කරගෙන හිටියා මෙන්න මේ විදිහට tools දෙකක් පෙන්නනවා. Refine Edge tool කියන එකයි Rotobrush කියන tool එකයි. Refine Edge tool එක පාවිච්චි කරන්නේ අපි සාමාන්‍ය මේ කොණ්ඩ ගස් හරිය වගේ අර ගානට අපිට Rotobrush කරගන්න ඕන නම් අපි tool එක පාවිච්චි කරනවා. අනිත් තැන් වලට අපි Rotobrush කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක කරන්න කලින් ඔයාලා මේ plate එක මුලට අරන් එන්න ඕනේ. මොකද එතන ඉඳන් ගත්තාම ලේසි. මොකද මැද්දෙන් ගත්තාම ඊට පස්සේ ආපහු මේ පැත්තට track වෙනවා. ඊට පස්සේ දෙපැත්ත track වෙන නිසා අපි plate එක මුලට වරයි යනවා. ඊට පස්සේ අපි මේව zoom කරගෙන ඔයාලට පුළුවන් මේක layer panel එක අපි ඊට පස්සේ මේ space එක මේ විදිහට අපිට පුළුවන් මේක positions මාරු කරන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය තැනට අරන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක brush size එක මාරු කරන්න. ඒකට කරගන්න තියෙන්නේ ඔයාලා මේ පැත්තේ brush panel එක open කරගන්න ඕනේ. ඒකට ඔයාලට window වලට ගිහිල්ලා මෙතන තියෙනවා brushes කියලා. මේ panel එක open කරගත්තට පස්සේ ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් අපේ brushes panel එක open වෙලා තියෙනවා. මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් මේකේ size එක අඩු වැඩි කරගන්න. මේ ගාන්ට විතර වගේ size එක තියාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට line එක ඇද ගන්න තමයි තියෙන්නේ. ඒක ඔයාලට පේනවා මෙතන මේ පොඩි selection එකේ වැටිගෙන යනවා. මෙන්න මේ විදිහට දිගටම ඉස්සලම දා ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් දල වශයෙන් මේ විදිහට ඇදගෙන යමු. ඊට පස්සේ අපිට මේක හදන්න පුළුවන්. දැන් මේ ඔයාලට පේනවා මෙතන වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට කරන්න තියෙන්නේ මේක brush size එක පොඩක් අඩු කරගෙන keyboard එකේ alt button එක press කරගත්තාම මේක red විදිහට මේක මාරු වෙනවා. රින ලකුණක් තියෙයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේක draw කරලා ඔයාලගේ කැමති ගානකට මේක හදාගන්න. දැන් මෙන්න මේ හරියට චුට්ටක් අපේ වීඩියෝ එක චුට්ටක් ක්ලියර් මදි. ඒක නිසා අපි Refine Edge tool එක තමයි එතන use කරන්න ඕනේ. අපි ඊට කලින් මෙන්න මේකේ තියෙන අනිත් ඒවා ටික හදාගෙන ඉමු. මම මෙන්න මේ විදිහට හදා ගන්නවා. මේක ඔයාලා ටිකක් කරලා තමයි පුරුදු වෙන්නේ. මොකද මේක අර දිගට එක එකක් කරාට හුරු වෙන්නේ නැහැ. මේ ගානට සෙට් කරගන්න ඕනේ. අපි බලමු මේකත් මේ විදිහට හදාගත්තට පස්සේ මම දැනට මේක මේ ගානට වගේ තියාගන්නවා. මට ටෙක්ස්ට් එක දාගන්න විතරක් අවශ්‍ය නැහැ. මම ලොකුවට මේක අර edges එක හිටින්න හදාගන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මට දැන් අපි Refine Edge tool එක පාවිච්චි කරලා මෙයාගේ මේ කොණ්ඩ ගස් ටික ගානට brush කරගමු. ඒකට මම මේ විදිහට Refine Edge tool එක පාවිච්චි කරගත්තාට පස්සේ ඒක මෙහිම මේ line එක දිගේම මම මේ ගානට මෙහිම ඇඳගෙන යනවා. ඊට පස්සේ අපි මේක ඇතෑරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන නිකන් කොණ්ඩ ගස් වගේ සුදු පාටට alpha channel එකෙන් පෙන්නනවා අපේ මේක ගානට සෙට් කරගමු. මේක ප්‍රශ්නයක් නෑ. ඔයාලට සාමාන්‍ය ඔයාලට catch කරගන්න බැරි track එකෙම brush කරගන්න පුළුවන්. මෙන්න මේකේ ලස්සනට දැන් ඔයාලට පේනවා මේක ගානට පොඩි line එකට ඇවිල්ලා තිනවා. අපි දැන් කරන්න තියෙන්නේ දැන් මේක හරි අපි ගානට සෙට් කරගෙන ඉන්නේ. ඉතින් මේ මෙතන පල්ලේ freeze කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ ඔයාලට space bar එකේ බොහොමද මේක යනවා. මම මේ freeze කියන එක දෙනවා. එතකොට අපේ මේ selection එක lock වෙලා වගේ හිටිනවා. ඉතින් මම මේකේ freeze කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් frames 159ක් තියෙනවා. මේකට පොඩි වෙලාවක් යනවා. ඔයාලගේ computer එකේ තියෙන spec මත මේකේ වෙලාව depend වෙනවා. මගේ තියෙන spec එකත් එක තමයි මේ speed එකෙන් යන්නේ. ඔයාලගේ චුට්ටක් සමහරට පොඩි ස්පෙක් එකක් තිබ්බොත් වගේ මේකේ වෙලාව යන්න ඉඩ තියෙනවා. ගොඩක් දිග වීඩියෝ Rotobrush කරන්න නෙවෙයි කෑලි කඩලා Rotobrush කරන්න. මොකද අර සාමාන්‍යයෙන් ගොඩාක් දිග වීඩියෝ එකක් මේ විදිහට freeze කරලා කරොත් එහෙම ටිකක් සාමාන්‍ය processor එක heat වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලගේ solution එක පාවිච්චි කරන්න ඉස්සරහට මම කියලා දෙනවා කොහොමද After Effects අර low spec PC වල run කරන්න කියලා smooth විදියට. මම ඒකටත් වීඩියෝ එකක් අරන් එන්න.
අපි බලමු මේක යන්නේ කොහොමද කියලා. මම මේක ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න මොකද මේ චුට්ටි වෙලාවක් යන නිසා. ඉතින් මේ විදිහට රොටෝ බ්‍රෂ් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි ආපහු මේන් කම්පර්ෂන් එකට ගියොත් මෙන්න මේ වගේ අපි බෑග්ග්‍රවුන්ඩ් එක හයිඩ් කරලා බැලුවොත් මෙන්න මේ වගේ බ්ලැක් විදිහට අපි අරක බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා තියෙන උඩ ලේයර් එකේ ආ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක දාගෙන අපි දැන් මේක ටෙක්ස්ට් එක දාගමු. දැන් ගානට රොටෝ බ්‍රෂ් වෙලා තියෙන්නේ. මේක අපි කම්ප්‍රෙෂන් පැනල් එකේ රයිට් ක්ලික් කරලා ටෙක්ස්ට් ගියාට පස්සේ ටෙක්ස්ට් ලේයර් එකක් දාගන්න මම මේකේ ටයිප් කරගන්නවා travel කියලා. travel කියලා ටයිප් කරගෙන මේකේ අලයින් පැනල් එකේ මේක සෙන්ටර් කරගන්නවා වෙන මේ විදියට. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් travel කියන ලේයර් එකේ තියෙන රොටෝ එකටත් උඩින් අපි ඒක දාගමු මේ දෙක අතරට. එතකොට මෙන්න මේ ගානට කැරක්ටර් එකට පිටිපස්සෙන් මේ ටෙක්ස්ට් එක යනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේක ගානට මම ඒක ෆුල් තියෙන එකෙන් ක්වාටර් දාගේ දාගන්නම්. දාලා මේ විදියට ප්ලේ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකට පොඩි ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දාලා බලමු. මම මේක travel කියන එකට මං හදාගත්ත ප්‍රීසෙට් එක ඉෆෙක්ට් එකක් තියෙනවා. මං ඉතින් ඒක දාගන්නම්. ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහකට අර ඇනිමේටර් කියලා මේ ඔයාලට දීලා තියෙන ප්‍රීසෙට් එක දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට කස්ටම් එකක් දාගන්න පුළුවන්. මම ප්ලේ හෙඩ් එක සාමාන්‍යයෙන් මේ ගානට වගේ අරගෙන ඇවිල්ලා මම මෙතනින් ඇනිමේටඩ් ප්‍රීසෙට් එකක් දාගන්න. මගේ රෑම්ප් අප් කියලා මම එකක් හදාගත්තා. කලින් වීඩියෝ වල මං හිතන්නේ මම මේක හැදුවා. අපි බලමු දැන් මේක ප්ලේ කරලා මේ විදිහට තමයි ඒක ප්ලේ වෙන්නේ. මේක සෙට් වගේ මට ගන්නට මං හිතනවා මේක ෆුල් දාලා වගේ බලමු අපි. ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ටයිප්රයිටර් එකත් හොඳයි වගේ කියලා හිතනවා මට. ඒ නිසා මම මේකේ දැනට තියෙන රේන්ජ් සිලෙක්ට් එක අයින් කරගෙන ටයිප්රයිටර් කියන ඉෆෙක්ට් එක දාලා බලනවා. අපි බලමු ටයිප්රයිටර් කියන එක දාලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ටයිප්රයිටර් ඉෆෙක්ට් එක වැඩ කරන විදිහ. මම මේකේ key frames ටික මේ විදිහට ලං කර ගන්නවා. ඒ වගේ මම මේක ECs කරගන්න. ඔයාලට මේ ටයිප්රයිටර් එක දාන්න තියෙන මේ ඉෆෙක්ට් and preset වල ටයිප්රයිටර් චෙක් කරලා සර්ච් කරලා ඔයාලට ගන්නත් පුළුවන්. මේ මෙතන ඉෆෙක්ට් එක මම ඇදලා දාන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි travel කියන ටෙක්ස්ට් එක අපි මේ කැරක්ටර් එක පිටිපස්සෙන් දාන්නේ. ඒත් එක ඔයාලා දැක්ක අර මං වීඩියෝ එකේ පෙන්නනවා පොඩ්ඩක් අර opacity ගතිය අඩු වෙලා තියෙන background එකේ ටෙක්ස්ට් එක එද්දිම ඒක හදාගන්න ඔයාලට තියෙන්නේ මෙන්න මේකේ right click කරලා අපි adjustment layer එකක් දාගමු. මේ විදිහට adjustment layer එක මම මේ විදිහට අරන් යනවා background එකට උඩින්. ඒතර ටෙක්ස්ට් එක තියෙන්නේ ඒකටත් උඩින්. ඒතර ඒකට අපේ මේකට කරන වෙනස්කම් ටෙක්ස්ට් එකට වැටෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම මේකට add කරගන්නවා expose කියන එක. මෙතන search කරනවා expose කියලා. ඊට මම මේක ඇදලා අරගෙන මේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකට දාගන්නවා. ඊට පස්සේ මම මෙතනින් කී ෆ්‍රේම් එකක් හදාගන්නවා ටෙක්ස්ට් එකේ ඉන්න කලින්. ඔයාලට මේ දේවල් ඉස්සරහට කරගෙන යනකොට ලොකුවට කතා කරමු. ඊට පස්සේ මම මෙතනින් මේක රින දෙකක් වගේ දාගන්නවා වැලියු එක. ඊට පස්සේ මම මේක ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එක සිලෙක්ට් කරලා U එවුවා. මට කී ෆ්‍රේම්ස් දෙක පේනවා. මම මේ දෙකත් ECs කරගන්නවා. ඊට පස්සේ අපි දැන් බැලුවොත් එහෙම මේ විදිහට ලස්සනට මේක සෙට් වෙලා දිනවා. අපි මේ හරියන් වගේ ටෙක්ස්ට් එක නැති වෙලා යන්න බලමු. මම මේකට opacity key frame එකක් දාගන්නවා මේ විදිහට. frames ගානක් ඉස්සරහට ගිහලා මම ආපහු මේක opacity අඩු කරනවා. එතකොට මේ ටෙක්ස්ට් එක නැති වෙලා යනවා. ඒකත් අර වගේම ECs කරගන්නවා. මම මේ දේවල් ලොකුට ඩීප් පැහැදිලි කරන්නේ නැත්නම් මම කලින් වීඩියෝස් වල මම මේවා කියලා දීලා තියෙන නිසා එන්න මෙහෙම යනවා. ඒත් එක්කම අපි අර expose එක ආපහු වැඩි කරගමු තිබ්බ ගන්න. මේකට කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න key frames දෙකක් හදාගෙන තිබ්බ values දෙක වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් මේ රින දෙක තියෙන එක ආපහු එකට කරලා ඉතින් ඊට වඩා ලේසි මෙන්න මේ දෙක copy කරගෙන ආවලා ඔයාලට පුළුවන් අදාළ තැනින් මේක paste කරගන්න. play head එක අරන් ගියන පස්සේ මේ විදිහට paste වෙනවා. ඊට පස්සේ දැන් අපිට ඕනේ මේක reverse කරගන්න. right click කරලා key frame assistant ගිහිල්ලා මෙන්න මෙතන time reverse key frame කියන එක දුන්නාම මෙන්න මේ විදිහට ආපහු තිබ්බ ගන්නටම ගන්නට set වෙන්න පුළුවන්. මේකේ key frames වල තියෙන settings ගැන ලොකුවට හිතන්න යන්න එපා. මම ඒවා ඉස්සරහට කියලා දෙනවා. දැනට මම මේ basic effect එකක් දාලා පෙන්නුවේ. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලා කැමති වීඩියෝ එකක ඔයාලගේ වීඩියෝ එකකට උනත් මේ විදිහට text එකක් හදාගන්න පුළුවන්. වීඩියෝ එක quality වෙන තරමට roto brush කරන්න ලේසි. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ හැම දෙයක්ම දාලා තනි local සාමාන්‍ය local client කෙනෙක්ට කොහොමද අපි project එක deliver කරන්නේ, ඒ වගේම international client ලා කොහොමද අපි reach කරන්නේ කියලා අපි ඉස්සරහට videos වලින් කතා කරමු. කොහොමද මේ හරියට effects දාලා ලස්සන edit එකක් ගන්න කියලා After Effects Premiere Pro use කරලා
ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.